consolidated goodwill. අද මේ පොඩි වීඩියෝ එකෙන් මම කතා කරන්නේ goodwill එක හොයන විදිය. දැන් අපේ ගණන් වල console ගානක තියෙන්නේ යම්කිසි ව්‍යාපාරයක් විසින් තවත් ව්‍යාපාරයක් මිලදී ගන්නවා. ඒ ව්‍යාපාරයේ 100ට ප්‍රමාණයක් මිලදී ගන්නවා. ඒකට එතකොට අපි ගෙවන ගාණක් තියෙනවා. ඒ විදිහටනේ ගෙවන ගාණෙන් මිලදී ගත්ත දවසට තියෙන net asset ටික net asset වල fair value එක අඩු කරලා තමයි අපි goodwill එක හොයාගන්නේ. දැන් අපි බලමුකෝ මේ ගාණ කොහොමද හදන්නේ කියලා උදාහරණයකින්ම. A කියලා කම්පැනි එකක් තියෙනවා. A කියලා කම්පැනි එකක් තියෙනවා. මේ A කියලා කියන කම්පැනි එක අපි හිතමු මෙතන පළවෙනිදා ජනවාරි පළවෙනිදා ඇක්වයර් කරනවා මොකක්ද B කියන කම්පැනි එක. B කියලා කියන කම්පැනි එකව මිලදීලා ගන්නවා. එතකොට මේ කම්පැනි එකට අපි ගෙවනවා. දැන් මේකනේ අපි සල්ලි දීලා පර්චේස් කරන්නේ. එතකොට අපි මේකෙන් 180යි ගන්නෙත්. 180යි ගන්නෙ. 180යි ගන්න අපි ගෙවනවා 150ක්. අපි මේකට 150ක් ගෙවනවා. මෙතන තියෙන මේකෙන් අපි ගන්නවා 180ක්. ඒකට 150ක් ගෙවනවා. මෙතන net asset එක මිලදීලා ගන්න දවසට 100ක් තිබ්බා කියලා හිතමුකෝ. මේකේ net asset එක අපි කැල් කරලා බලනකොට 100යි. එතකොට මේ 100ෙන් මේ 100 තියෙනවා මේකේ net asset එක. දැන් මේ 100 කියලා කියන්නේ මේ 80 විතරක් නෙමෙයිනේ. තව මේ B කියන කම්පැනි එක හැදෙන්න තව 20කුත් ඕනේ. ඒ කියන්නේ B කියලා කියන්නේ 100 නම් 80ක් A කියන කම්පැනි එක ගත්තම තව 20ක් ඕනේනේ. ඒ 100ට 20 අයිති වෙන්නේ කාටද? ඒක වෙනත් පාර්ශවයන් මිලදීලා ගන්නවා නම් එහෙම අයට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ පාලනය නැති එකක් තමයි මේ 120. ඒකට අපි කියනවා NCI කියලා. NCI කියලා අපි කියනවා. දැන් අපි හදා ගන්න ඕනේ මේකේ goodwill එක. goodwill එක කොහොමද හදන්නේ? goodwill එක හදන්න තියෙනවා ෆෝමියුලා එකක්. අපි මිලදී ගන්න දවසේ දැන් අපි මේක ගන්නකොට අපි ගෙවන ගාණක් තියෙනවනේ. ඒ ගෙවන ගාණට අපි consolidated transferred කියලා අපි ගෙවන ගාණක් තියෙනවා. ඒ ගෙවන ගාණ 150යිනේ මෙතන. ඒ ගෙවන ගාණ 150යි. ඊට අමතරව මෙතන NCI වල තියෙන ගාණ එකතු වෙන්න ඕනේ. මේ 150 කියලා කිව්වේ දැන් මෙතන 180නේ. B කියන කම්පැනි හැදිලා තියෙන්නේ 80යි 20යි දෙකේම එකතුවෙන්. එහෙනම් මෙතෙන්ට එකතු වෙන්න ඕනි තව 120 ගාණක්. 120 කියලා කිව්වේ NCI. ඊළඟට අපි මෙතනින් අඩු කරන්න ඕනි මේක අපි මිලදීලා ගන්න දවසට තියෙන net asset එකේ fair value එක. එතකොට මේක අඩු කරන්නේ දැන් අපි මෙතන NCI වල fair value එක හොයාගන්න එපා. මෙතන net asset එක තියෙනවා 100ක් කියලා. ඒ 100ෙන් 80ක් ගිහිල්ලා තව මෙතන 20යිනේ. එහෙනම් 100ෙන් මේ 20ක් කියලා කියන්නේ මෙතන කීයද? 120ක් කියලා කියන්නේ මෙතන ගාන අපිට එනවා 20ක් විදියට. එතකොට දෙකේම ටෝටල් එක ගන්නවා 180යි 120යි දෙකේම ගාන 170යි. මේ 170න් තමයි අපි අඩු කරන්න ඕනේ අර මිලදී ගන්න දවසට B කියන කම්පැනි එකේ තිබ්බ මුළු ගාන. එතකොට අපේ පිළිතුර කීයක්ද එන්නේ? 70ක් එනවා. 170න් 100 ගියාම goodwill එක එනවා 70ක්.
දැන් අපි මෙතන මේක බලාගන්නේ තියෙන සම්පූර්ණම ගාන බලා ගන්න ඕන නිසා. දැන් එහෙම බලපුවාම 150ට 20 එකතු වුණාම 170යි 100ම අයින් වෙනවනේ. ඒ කියන්නේ ආයේ නැවතත් මේ තියෙන 20ත් එක්කම තමයි අයින් වෙන්නේ.